සුබ උදෑසන. අදත් මම උදේ ඇවිදින්න ගියා මේ තොප්පිය ඇතුලේ තියෙන පණිවිඩයක්. අද මාතෘකාව තමයි දිට්ඨවා සුලිකුණාටුවේ එක් ජවනිකාවක් අවසන්. ඊළඟ ජවනිකාවට සූදානම් වෙන්න. දිට්ඨවා සුලිකුණාට එක් ජවනිකාවක් ඉවරලා තියෙනවා. ඊළඟ ජවනිකාවට සූදානම් වෙන්න. මේක කියන්නේ ඇත්තට මෙහෙමයි. සබහා දහමේ ක්‍රියාකාරීත්වයන් වල සීමාවක් නැහැ. හරි. ගිල්කඳු පුරන්න පුළුවන්, සුනාමි එන්න පුළුවන්, භූචලන වෙන්න පුළුවන්, ගංගාවල් උතුරන්න පුළුවන්. හරි. නොයෙකුත් විපත් තියෙනවා. හරි. ඉතින් ඒකදී අපි තේරුම් ගන්න ඕනේ. ඒකට මුහුණ දෙන්න. හරි. ගොඩක්ම සුදුසු ක්‍රමය තමයි මේ දැන් භූමිකම්ප මේ සුලිසලං වගේ වෙනවා නම් නායයන් වෙනවා නම් අපි නායයන් නොවන තැන්වල අපි ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. හරි. එතකොට මේ ලෞකික ක්‍රියාකාරකම් සියල්ලම අවසන් වෙන්නේ කවදාවත්. දැන් මම ඔයගොල්ලන්ට අපි මිදුල පෙන්නනවා. හරි. මේක හැමදාම උදේට මේ අඹ ගහක් තියෙන කොළ වැටෙනවා. අතු ගන්නවා. ආයෙ කොළ වැටෙනවා. අතු ගන්නවා ආයෙ කොළ වැටෙනවා. මේ ක්‍රියාකාරකම් ඉවරයක් නැහැ. ලෞකික ක්‍රියාකාරම් කිසි දෙයක ඉවරයක් නැහැ. සුබදාම කියන්නේ ලෞකික ක්‍රියාකාරකමක්. හරි. නමුත් ආධ්‍යාත්මික මාර්ගය යනකොට ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් වල අවසානයක් තියෙනවා. හරි. ආධ්‍යාත්මික කියන්නේ තමන්ගේ හිත ගැන. තමන්ගේ හිත ගැන ගවේෂණය කරන්න ඕන. හිත ගැන ගවේෂණය කළා සිත තේරුම් අරන් සිතත් එක්ක ජීවත් වෙලා සිතට සමුගත්ත දවසට කොහොම හරි දැන් අපි බෞද්ධයෙක් වශයෙන් අපි හිතනවා අපේ නැවත ආත්මයක් තියෙනවා කියලා. ඒකින්ද අපි ආත්මය නැති කරගන්න අපි මේ සිතට සමු දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපට මරණ මොහොතේ සිතට සිතිල්ල නැතුව හිටියනම් අපේ ගමන අවසන්. නගරාමරයි. ඒක තමයි ආධ්‍යාත්මික මාර්ගයේ ගමන අවසානයක් තියෙනවා. දැන් අපි තුමා අපි සෝවන් වුණා කියලා ඒතර තව ආත්ම හතකදී අපිට ගමන අවසන් කරන්න පුළුවන්. හරි. ඉතින් අන්න ඒකයි ඒකින්ද මේ ආධ්‍යාත්මික ක්‍රියාකාරකම හරි වැදගත්. හරි. ඒතර මේ සුනාමි මේ සුලිසුලන් වලින් අපි ගන්න තියෙන එකම දේ තමයි අපිට ලොකු දහමක් කියලා දුන්නා. මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ. අනිත්‍යයි. හරි. ඒකෙන්ද අපි බලන්න ඕනේ අපේ ජීවිතත් දාවකාලික. අපිට කවදා හරි යන්න වෙනවා. ඒකෙන්ද අර බුදුදහම කියන්නේ මූලික කියනම තමයි දුක නැති කරන එක. දුක නැති කරන කියන්නේ ආයෙ උත්පන්න නැති කරන එක. ඒක ආයෙ උත්පන්න නැති කරගන්න නම් අපිට ප්‍රශ්න නිවන් මාර්ගේ යන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. ප්‍රතිපදාව ගන්න. දහමත් එක්ක ජීවත් වෙන්න. දහමත් එක්ක ජීවත් වෙලා ඉන්නකොට ඔයගොල්ලන් කාලයක් කරනකොට අවබෝධ වෙනවා මේ ලෝකේ යථාර්ථය මොකක්ද කියලා. මේ ලෝකය කියන්නේ මායාව. මේ බොරුවක් උඩ දුවන්නේ. මේ සියල්ල අනිත්‍යයි. ඒක මෙනෙහි වෙනවා. හරි. ඇත්තටම මම දැන් මම හිතන්නේ වීඩියෝ මේ දැනට මම 355ක් කරලා තියෙනවා නිවන් මාර්ගය ගැන. මේ සුලිකුණාටුව ගැන මම හිතන්නේ වීඩියෝ 15කට වඩා කරා. ඒ කියන්නේ ඇත්තටම මාර්ගය යනකොට ප්‍රඥාව වැඩි දිනනවා. දැන් මට උදේට ඇවිදිනකොට මොකක් හරි ඔලුවට අදහසක් එනවා. ඒක තමයි මම මේ වීඩියෝ එකට දාන්නේ. ඒකින බලන්න අද මාතෘකාව තමයි මේ ලෞකික ක්‍රියාකාරකම් වල අවසානය නැහැ ලෝකෝත්තර නැත්නම් ආධ්‍යාත්මික ක්‍රියාකම් වල අවසානයක් තියෙනවා. හරි. ඊට පස්සේ